මචං මේ මාළගිරවෙක් ඉන්නවා. මාළගිරේ කතා ෂූට්ටක් අහන් ඉඳපන්කෝ. අර මෙහෙම නහේ දෙකට නැවිලා තියෙන එකෙක් ඉන්නවා. පොඩ්ඩක් බලපන්කෝ වීඩියෝ එක. මම දැක්ක අදිෂ්ඨානශීලීම පුද්ගලයා විදිහට මම දකින්නේ සුරේෂ් සලේ මහත්මයා ජූනි මාසේ 5 වෙනිදා පටන් ගත්ත උපවාසය අද නතර කරා කියන්නේ දින 26ක් අකණ්ඩ උපවාස කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැවැන්ත අදිෂ්ඨානයක් ඇති පුද්ගලයෙකුට පමණයි තරම් දැවැන්ත කාලයක් ආහාර ජලය නොගෙන උපවාසික ඉන්න පුළුවන්. ඒක අතිශයම දුෂ්කර වැඩක්. ඒ හරහා අපේ රණවිරුවන්ගේ තියෙන අදිෂ්ඨානය මානසික ශක්තිය පිළිඹු කරපු දුර්ලභ අවස්ථාවක් විදිහට දකින්නේ. ඔහුගේ මුරපද ඉල්ලලා මම දැක්ක ආණ්ඩුවෙන් කියනවා මුරපදේ දීලා දැම්ම නම් ඉවරයි කියලා. හැබැයි නලින්ද ජයතිස්ස ඇමතුමා සිරිල් ගාමිණී පියතුමා වගේ මුරපද ඉල්ලපු අයට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අනාගත ආණ්ඩුවකදී අනිවාර්යෙන් දඬුවම් කරනවා. මොකද සැකකරුවෙකුට විමර්ශනයට සහාය දෙන්න කියලා බල කිරීම අයුතු බලපෑමක් දඬුවම් ලැබිය හැකි. මේ අඩෝ ගොම්මන් පිළයා හාපන්. ඌ දවස් 26ක් නොකා හිටියේ නෑ. ඌ කටින් කෑවේ නෑ. දන්නවද? ඇයි බල රාබුයි බතුයි දුන්නා කියලා ඌට කන්න බෑ කිව්වනේ මචං. ඌට ෆ්‍රයිඩ් රයිස් ඉල්ලුවානේ. නැත්තම් මම මැරෙනවා මේ මාව නිදාස් කරන්න. ඕකනේ බලගේ කතාව තිබුණේ. ආගනින්. මේ කතාව මුලින් කියලා එන්නම් බට මුලින් හරිද? ඔය උඹලා ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂ මුලින් ධම්ම කියන්නම්. ඕකේ මහා මොළකරුවෝ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි. හරිද? අපට තේරෙන විදියට ඕකේ මහා මොළකරු තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. පර්සි මහේන්ද්‍රන් තමයි ගෝඨාභය ධම්මලා උඹලා සුනකයෝ වගේ වටේ ධම්මලා සලයට කියලා ඔත්තර සෙට් කරවලා පිල්ලයාල්ලගේ ඉන්න ගෝලියොන් ධම්මලා අර 270ක් විතර මිනිස්සු මැරුවේ. හරිද? ඊට පස්සේ දැන් උඹලා මේ මිනිස්සු මරවලා බලයට ඇවිල්ලා තෝ මේ පුකට පයින් ගහලා උඹ එළවුවා නේද මේ ගෝඨාභය රාජපක්ෂ? ආණ්ඩුවෙන් එළව්වනේ ආගනින් දැන් හරිද? ඔය සලේ කියන එකා ඉන්නව නේද? සලේ කියන එකා යන පට්ට බය ගොබ්බෙක්. දන්නවද උඹලා? යකෝ ඌ මේකේ ඉන්නවනේ මොකද මේ බුද්ධ්‍යංශේ. යකෝ මීයට බය එකෙක්. මීය දුවනවා කැරපොත්තට බෑව. ඌ අන්දිනේ පෑන්ටියක්ද බලපන් ගිහිල්ලා කල්සම ගලවලා. යකෝ බුද්ධ්‍යංශයක් මීයට බය වෙනවද? හරිද? මේක අහපන්. උඹ දැන් ඔය කන කේස් එක කිව්වනේ දවස් 26ක් නොකා ඉන්න පුළුවන් මාර වැඩෙක් තමයි ඌ තමයි මේ ඉන්න පුළුවන් හොඳ එකා කියලා. පකෝ ආගනේ. ඌ කටින් එක කෑවේ නැත්තේ. ඌට තැන් දෙකකින් කැව්වා. දන්නවද ඔබ? නහෙන් කැව්වා. මේ නහර වල දාලා සේලයින් දීලා කැව්වා. විටමින් ප්‍රෝටීන් ඔක්කොම දීලා තියෙන්නේ. ඌ බැලුවා ඉතින් කොහොමත් ඉතින් දැන් මුන් කොහොමක් කවනවා. ඊට වඩා හොඳයි මේ බත් ටික අතින් කන එක කියලා දැන් අබුන් කන්න පටන් අරන් තියෙන්නේ. හරිද? දැන් මචං මෙන්න මේකයි මම උඹලට කියන්න හදන හොඳම දේ. හරිද? දැන් ඔය මුරපද ගන්නව නේද? මේ ආයි දයාසිරි මුරපද ඉල්ලනවා. ඕක මචං ගොඩක් සිංහල මිනිස්සුන්ට දන්න මිනිස්සු විතරක් දන්නවා. මොකද සාමාන්‍ය මිනිස්සු මුරපද ගොම් මොකද්ද කියලා දන්නේ නැහැ. හරිද? එතකොට හිතන්නේ වෙන කතාවක්. හරිද? ඔය මුරපද කියන පාස්වර්ඩ් එක කියලා කියන්නේ නැත්තේ අය මුන්. දන්නවද ඒක? මිනිස්සු අන්දන්න තමයි මුන් මුරපද දාගන්න ඉන්නේ. මුන් මාර සිංහල බෞද්ධයෝනේ. හොඳටම සිංහලත් පුළුවන් හොඳටම ඉතිහාසයක් දන්න මේ වගේ ගොබ්බේ ඕන තරම් ඉන්නවා ලංකාවේ. හරිද? තමන්ගේ නඩුවෙන් බේරෙන්න, තමන්ගේ කරපු වැරද්දෙන් බේරෙන්න, ආණ්ඩුව පෙරලන්න, අනිත් එක අර 500ක් විතර අබ්බඝාත කරලා 270කට වඩා මිනිස්සු මරපු ඝාතකයෝ බේරගන්න මූ ඒකේ දෙවෙනියා. හරි තුන්වෙනියා හරි මූ ඉන්නේ හරිද? උඹට කියන්න මතකුණා ඔබ කිව්වනේ සලේ උඹ ගත්තට පස්සේ මේ ඊගාවට ඉන්න ගෝඨාභය කියලා. ගෝඨාභය ගත්තට පස්සේ ඊගාවට ඉන්නේ උඹ. ඒක හොඳට මතක තියාගනින්. තොපිට එන ගහනවා යකෝ අර අහිංසක දරුවෝ. චූටි අතේ හිටපු දරුවෝ කිසිම දෙයක් දන්නේ නැතුව දෙයියෝ වදින්න ඇවිල්ලා පුද පූජාව වත්තලා සින්දු කී හිටපු දරුවෝ පකෝ මැරුවේ බලා. දැන් උඹලා ඇවිල්ලා මේ කෙනා සලේ කෑවේ නැහැ. සලේට කවනවා පකය දැනගනින්. උඹලා හිතපන්. සලේට බලෙන් හරි කවනවා මිනිස්සු. උඹලා ශානිය බේසය කරලා අයින් කරන්න හදන්නේ බලෙන් හරි කවන නිසානේ. අනේ කාගනින් හරිද? තොපි වගේ ඝාතකයෝ ආයේ මේ ලංකාවේ ඉපදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම මේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ එකම දේ තමයි මේ වගේ අපතයෝ මේ වගේ ඝාතකයෝ මූ කවුද කතුරු විමලේ නහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ දිලිප් ජයවීර ඒ වගේ කවුද රනිල් වික්‍රමසිංහ ඒ වගේ ගෝතයෝ මචං ඡන්දෙ දෙන්න එපා උන්ට.
තොපින්ගේ මරණය උඩින් උන් ගිහින් ඡන්දේ ඉල්ලන්නේ බලන්න තේරුම් ගනින්න දැන්වත්. ළඟ ඡන්දයක් නැහැ. ඒක නිසා අපි තව උත්තර දෙන්නේ නැහැ ඔකට. හේතුව දන්නවද? දෙන්නම් පතන් ආයෙ බලට ඇස් ඇරෙන්න දෙන්නම් ඡන්ද ලඟුනාම. දැන් දීලා වැඩක් නැති නිසා මේ කියන්නේ නැත්තේ මේවා. මේ මූ ගම්මන් පිළෑ ඉන්නව නේද? ගම්මන් පිළෑ තමයි මචං සම්පූර්ණම 100% මේ ගැන දන්නේ. හරිද? ගෝඨාභය රාජපක්ෂට වඩා දන්නේ ඌ තමයි. ඌයි මහින්ද රාජපක්ෂයි තමයි දන්නේ. යකෝ පෙර හෙන ගහනවා යකෝ පකෝ සිරාම කියනවා නම් උඹලට අර අහිංසක මිනිස්සු මැරුවට චූටි දරුවෝ අබ්බගාතේ තාම ඇස්පේ නැති මිනිස්සු ඉන්නවා. තොපින්ට හෙන ගහනවා කැරියෝ සිරාම අම්මා බල්ලා පාතාල මචං මේ පාතාලේ උන් ඉන්නවනම් මචං මෙන්න මු වගේ කැරියොන්ට වෙඩි දියපල්ලා සිරාම කියන්නේ දන්නවද? තොපින්ගේ දරුවෝ මැරුවේ මුන් තමයි. ඔය ඉන්නවනේ කටුවා පිටිය මේ ගමුව පැත්තේ පාතාලේ උන් කියලා ලොකුවට දොඩාගෙන ඉන්න පකෑලා. අඩෝ ගහපන් මෙන්න මේ වගේ පකෑලාට. දන්නවද? සැලූට් ගහනවා ගැහුවොතින් කැරියෝ මේ වගේ ගොම්මන් පිළලා කතුරු විමල වගේ උන්ට ගහපල්ලා පකෝ ඇවිල්ලා බය නැතුව බලා බය වෙලා ඉන්න හැමෝන්ටම කයිය ගන්න අපි ගා ආයුධ තියෙනවා අපි වෙඩි තියනවා කැරියෙට්ට නම නම් කියේ පකෝ මෙන්න මේ වගේ කැරියොන්ට වෙඩි දීපන් මුලින් පකේ පාතාලේ බලා